හායි යාළුවනේ. අද අපි ඉගෙන ගන්නේ හීබ්‍රු භාෂාවෙන් සති සහ මාස ගැන හරියටම කියන්නේ කොහොමද කියලා. මුලින්ම සතිය. සතියට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ ශව්වා. ඒකේ බහුවචනය ඒ කියන්නේ සතිවලට කියන්නේ ශව්වෝත්. අපි දැන් බලමු ගිය සතිය සහ ලබන සතිය. ගිය සතියට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ ශව්වා ශඅවාර්. ලබන සතියට කියන්නේ ශව්වා හබා. ඊළඟට මාසය. මාසයට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ කොදෙෂ්. මාස කිහිපයක්. එහෙම නැත්නම් මාස කියලා කියන්නේ කොදෙෂීම්. ඒ වගේම ගිය මාසයට කියන්නේ කොදෙෂ් ශඅවාර්. ලබන මාසයට කියන්නේ කොදෙෂ් හබා. මතකයිනේ ශඅවාර් කියන්නේ පසුගිය කියන එක. හබා කියන්නේ ලබන. මේ වගේ තවත් දේවල් ඉගෙන ගන්න අපේ channel එක subscribe කරන්න.